රංජන් අයියේ මම ඔයාව අරන් යනවා සෞදියට. සෞදි වා යනකොට ඔයාත් එක්ක හරියට තවත් නළුවෙක් යනවා. එයාගේ නම රවීන් කනිෂ්ක. හරිද? දෙන්නම මෙතන ඉන්නවා. රවීන් මම ඔයාගෙන් පටන් ගන්න කැමතියි පස්සේ රංජන් අයියා ළඟට යන්න. සෞදියෙන් ස්තුතියි කියලා කියන්නේ කොහොමද රවීන්? අරාබි භාෂාවේ. අරාබි භාෂාවෙන්. සුක්‍රන් කියලා තමයි කියන්නේ. සුක්‍රන් කියලා තමයි කියන්නේ අරාබි භාෂාවෙන් ස්තුතියි කියන්නේ සුක්‍රන් කියලා. රංජන් අයියා දකින හැමෝම ඒ අරාබිකරේ කණ්ඩායම් මොනවා හරි අවස්ථාවක නැත්තම් එහි භාෂාව හුරු අය කතා කරලා කියලා යනකොට රංජන් අයියාට කියනවා සුක්‍රන් කියලා. රංජන් අයියා දක්ව ප්‍රතිචාරය මොකක්ද? කීප දෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක ෆොටෝ අරගෙන එහෙමයි. දැන් එනේන එක්කෙනා thank you කියනවා සමහර අය ශුක්‍රන් අයියේ ශුක්‍රන් කියනවා. පස්සේ ඒ රටේ ජාතිකයෝට ඉහුකුත් අපිත් එක්ක ඇවිල්ලා ෆොටෝ අරගෙන ගියා. මොකක් හරි හේතුවකට අර ඒගොල්ලන්ගේ ජාතික ඇඳුම ඇඳගෙන එහෙම ඇවිල්ලා ඉතින් ඒගොල්ලන්ගේ භාෂාවෙන් කොල්ලා හබේබේ ශුක්‍රන් කියලා ඉතින් ඒගොල්ලන්ගේ භාෂාවෙන් කියලා ගියා. දැන් රංජන් අයියට පොඩ්ඩක් වැඩි අවුල්. මං එහා පැත්තේ අපේ MG මල්ලි හිටියා. MG ධනුෂ්ක. මට ඇනලා අහනවා මල්ලි මොකද්ද මල්ලි මේ ශුක්‍රන් ගන්න? මං කිව්වා අයියේ මෙහි භාෂාවෙන් ඉතින් thank you කියන්නේ එහෙමයි කියලා. එහෙමද කියලා. දැන් වැඩේ ඉවරලා වැඩේ බොහොම සාර්ථකයි අයියේ. හොඳ සෙනගක් ආවා. වැඩේ නැගලම ගියා. ඉතින් අපේ සංවිධායක මණ්ඩලයට ඉතින් අපි ස්තුති කතාවක් පාත්වන වෙලාව මම දැනගත්තා මේ මිනිස්සු කොයිලා හරි ඔක ඇදලා ගන්නවා කියලා. අපිට හොඳට කණ්ඩ පොන්න දීලා හොඳ සැලකුවා. මේ වැඩේ ලස්සනටම ගියා. හොඳට සංවිධානය කරලා තිබුණා. ඉතින් මම හිතන්නේ ඕගොල්ලෝ සතුටින් අපිත් සතුටින් ඉතින් අපිට මෙහෙම සැලකුවාට අපි මේ ආදරෙන් බලාගත්තට මුළු සෞදියේම ඉන්න මගේ ශ්‍රී ලාංකිකේ ඉන්න මගේ ශුක්‍රාණු කියලාම කිව්වා. මම S2 පියාගත්තා ඊයේ. ගෑනු දෙතුන් දෙනෙක් එළියට දුවනවා දැක්කා. එතනින් පස්සේ මොනවා වුණාද මගෙන් අහන්න එපා. මට මතක නෑ. මතකයිද? වල්ලි මම බොහොම අවංකව කිව්වේ. ඒ කියන්නේ මම මේ ඒ කියන්නේ ඇත්තටම හොඳ ෂෝ එකක් ලොකු ක්‍රවුඩ් එකක් ආවා. ඒගොල්ලන්ට ලාභයි. ඉතින් ඒගොල්ලෝ ඒක මේ සෙලිබ්‍රේට් කරලා මේ ටිකක් බීලා එමු හිටියේ. ඉතින් මේ මට ඕන වුණා ස්තුති කරන්න කාට මට කිව්වා මට මේ මල්ලා සේරම කතා කරලා මට කිව්වා ස්තුති කතාව කියන්න කියලා. ඉතින් ස්තුතිය කියන්නේ ශුක්‍රන්නේ. ඉතින් ඒ හින්දා මම ඇවිල්ලා ඉන්න සේරාන් හැමෝටම මගෙන් ස්තුති කිව්වා අරාබි භාෂාවෙන්.